ආයිබෝන් කියලා පිළිගන්නවා SL ජොබ් ටොපික් එකට. ඔයාලා හැම දිනෙකම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. ඉතින් ඇත්තටම දැන් අපි ඔයාලට රැකියා අවස්ථා දෙකක් ඔකට දැන්ට මේ වෙනකොට අපි ගෙනත් දීලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව තුළදී 175 දෙනෙකුට රැකියා අවස්ථා අපි ලබා දීලා තියෙනවා. ඉතින් ලබා දුන්නක තාම දන්නේ නැතුව ඇති කාටද මේ රැකියා හම්බුනේ කියලා. ඉතින් අපි ඉදිරියේදී ඒ ගැනත් ඔයාලට අපි වීඩියෝ එක අරන් එනවා. අපි මේ දාපු වීඩියෝස් දෙක තුල රැකියා අවස්ථා ලබා ගත්තේ කවුද? ඒ වගේම මොන කට්ටියද ලබා ගත්තේ කියලා අපු කට්ටිය දැනුවත් කරන්නම්. එයාලගේ හඩින්ම, එයාලගේ වොයිස් එකකින්ම, එයාලගේ හඩින්ම එයාලා කරන රැකියාව තුලදීම අපි සබන් ඇසුරුම් කරා නම්, ඒ රැකියාව දුන්නා නම්, ඒ රැකියා ස්ථානයේ ඉඳලම ඔයාට අපි වීඩියෝස් අපි අරන් එන්නම් ඉදිරියට. අපි දුන්න රැකියා 100%ක් ඇත්තද බොරුද කියලා ඔයාටම තීරුම් ගන්න පුළුවන් වෙයි. මොකද ගොඩක් කට්ටිය කමෙන්ට් වැටෙනවා. අපි දැක්ක සමහර ලාට කමෙන්ට් අපි බ්ලොක් කරලා නැහැ. කමෙන්ට් ඕන දෙයක් කමෙන්ට් දාන්න කියලා අපි අවස්ථ දීලා තියෙන අවස්ථාව. ඉතින් මේවා බොරු මුන්ට අහු වෙන්න එපා. සමහර කට්ටිය හොඳ වචනක් දාලා තිබ්බා. ඉතින් කමක් නැහැ. අපිට ඒක ගැටලුවක් නැහැ අතරම. ඉතින් ඔයාලට කැමති නම් මේවට ජොයින් වෙන්න, අකමැති නම් නොවී ඉන්න. ඒක තියෙන ඔකට යතේ තමයි තීරණය තියෙන්නේ. මොකද අපි හැමදාම කියනවා SL ජොබ් ටොපික් එකෙන් කිසිදු මුදලක්, ඒ කියන්නේ පැකේජ් එකක්වත් මිලදී ගන්න නැතුව තමයි මිලදී දෙන්න. කියන්නේ ඔකට කිසිම පැකේජ් එකක්වත් කිසිම ගාස්තුවක් ගෙවන්න නැතුව තමයි ඔයාලට මේ රැකියාව වලට ජොයින් වෙන්න හැකියාව තියෙන්නේ. ඉතින් හැබැයි අපිට ලක්ෂ ගාණක් 10,000 15,000 20,000 30,000 පිරිස් වලට මේ රැකියාව දෙන්න විදියක් නැහැ. අපි සීමිත ප්‍රමාණයක් අපිට පුළුවන් විදිහට දැන්ට 175කට දුන්නා. මේ වගේ අපි හොයලා වාට රැකියාව අවස්ථා දෙනවා. මොකද SL ජොබ් ටොපික් YouTube නාලිකාව තුළදී ඔය කට්ටිය අපිට මැසේජ් කරලා වැඩක් නැහැ. අපේ channel එකට මැසේජ් කරලා වැඩක් නැහැ. අපිට මෙහෙම රැකියාවක් දෙන්න කියලා. ඉතින් මොකද මේ රැකියාව අපි දෙන්නේ අදාළ ආයතන සමාන අපේ YouTube channel එක YouTube නාලිකාව තියෙන්නේ රැකියා සම්බන්ධව, සුවර්ණ රැකියා සම්බන්ධව, ඒ වගේම රැකියා සම්බන්ධව, ස්ථිර රැකියා සම්බන්ධව වගේ දේවල් දැනුවත් කරන නාලිකාවක්. ඉතින් විවිධ ආයතන තුලින් අපිට කරන ඉල්ලීම් මත ඒ කට්ටියත් එක්ක අදාළ එකගතාව වලට ඇවිල්ලා තමයි අපි වීඩියෝ එකක් පළ කරන්නේ. ඉතින් මොකද අපි කන්සල්ට් එකේ සම්පූර්ණ අපි සාමාන්‍යයෙන් අපේ ආයතන හරහා විවිධ ශේෂ්ත්‍ර වලට කියන්නේ ව්‍යාපාර අධ්‍යයන කටයුතු අපි කරනවා. ඉතින් ඒ තුලදී විවිධ ව්‍යාපාර ගොඩනැගීමේ සහාය ලබා දෙනවා අපේ නාලිකාව සහ අපේ ආයතන හරහා. ඉතින් ඒ තුලදී විවිධ ආයතනවල විවිධ කුඩා ව්‍යාපාර ගොඩනැගීමේ සහාය ලබා දෙනවා. ඉතින් ඒ හරහා ඔවුන්ට දෙන උපදෙස් මාලා අනුව ඔවුන් ක්‍රියාත්මක වෙන ආකාරය අනුව තමයි ඔවුන්ගේ රැකියා අවස්ථාත් අපිට එනවා. ඉතින් ඒ තුල තමයි කටි සබන් රැකියා අවස්ථාව අපි දුන්නේ, සබන් ඇසුරුම් කරන ව්‍යාපාර අවස්ථාව එහෙම. ඉතින් සමහර කට්ටිය කියනවා, දැන් මම එක කමෙන්ට් එකක් දැක්කා. මේ කමෙන්ට් එකේ දාලා තියෙනවා මෙහෙම දෙයක්. මේ කමෙන්ට් එකේ ලස්සන දෙයක් තිබ්බා. මේ කමෙන්ට් තමයි මේ කට්ටිය කියන විදිහට සාමාන්‍යයෙන් ඕනම ආයතනයකට පුළුවන්ද කියලා අහනවා. ඒ කෙනා බඩුත් අරගෙන ඔයාගේ දැන් හිතන්නකෝ අනුරාධපුරේ නම් අනුරාධපුර කොළඹ අනුරාධපුරේට ලොරියක් ගිහිල්ලා ඒක ආපහු මෙහෙට පටවන් ඇවිල්ලා එහෙම කරන්න පුළුවන්. ඒතකොට යන කොස්ට් එකත් එක්ක තමන්ගේ පැට්‍රියට මිනිසු ටිකක් දාලා කරන එක ලාභයි නේද? ඇයි මේ වගේ බොරු කියන්නේ කියලා අපිට දාලා තිනවා. ඉතින් මම අපේ වීඩියෝ හරියට බලන්න. වීඩියෝ හොඳට අහගෙන ඉන්න. මේ වීඩියෝ අපි කියන්නේ මතක තියාගන්න, මේ අපි දෙන ඒ කම්පැනිස් වලට අපි කියලා තියෙන ක්‍රමානුකූලව අපි දෙන මාකටිං මෙතඩ් එකට, අපි දෙන ප්‍රොජෙක්ට් මෙතඩ් එකට, ප්‍රොජෙක්ට් එකට අනුව තමයි කට්ටිය වැඩ කරන්නේ. ඉතින් ප්‍රොජෙක්ට් එකේ තියෙන්නේ ඩිස්ට්‍රිබියුටර්ස්. ඔයා දන්නවා දැන් සාමාන්‍ය හිතන්න උදාහරණයක් විදිහට මොනවා ලංකාවේ ප්‍රසිද්ධ බිස්කට් සමාගමක්. ඒ බිස්කට් සමාගම කොළඹ කට්ටිය පැට්‍රිය කොළඹ තියෙනවා නම් ඒ පැට්‍රිය නෙමෙයි ඔයාගේ අනුරාධපුරයටවත් ගාල්ලටවත් හම්බන්තොටවත් මාතරටවත් කොළඹ ඉදන් නෙමෙයි ඔය කට්ටිය ලොරිය එන්නේ බඩු කට්ටිය කඩේට බඩු දාන්න. හරිද? ඔයයි ගමේ තියෙන කඩේට ඔය කඩේට ගිහිල්ලා ඒ බඩු ටික ගන්නවා නම්, බිස්කට් එකක් ගන්නවා නම් කොළඹ ඉදන් ඇවිල්ලා නෙමෙයි. ඒකට කොළඹ ඉදන්ම ඔය කඩේට එනවා නෙමෙයි. ඒ කට්ටියගේ අදාළ නියෝජිතවරු ඉන්න ඔය කට්ටිය ඔය කට්ටිය නගරවල සමහරට එක ලොකේෂන් වල ඒ කට්ටියට බවුන්ඩරි වල ඒ කට්ටියගේ ලොකේෂන් තියෙනවා. එක නියෝජිතවරු පත් කරලා තියෙන්නේ. හරිද? බෙදාහැරීමේ නියෝජිතවරු. අන්න ඒ කට්ටිය තමයි සම්පූර්ණම ඔය කට්ටියගේ ලොකේෂන්, ඒ කියන්නේ ඔය කට්ටියගේ ඒරියා එක බලන්නේ. ඉතින් ඉතින් මෙතනත් වෙන්නේ අන්න එහෙම දෙයක් නැතුව මේ කොළඹින් ඇවිල්ලා මේ ඒක ඇත්තට මෝඩ වැඩක් තමයි. හැබැයි අපි වීඩියෝ වල හැම වීඩියෝකම මේ වීඩියෝ එකනේ හැම වීඩියෝ එකකම අපි කියලා තියෙනවා එහෙම දෙයක් නෙමෙයි. මෙතන මේ නියෝජිතවරු තමයි මේක කරන්නේ. ඒ කියන්නේ ඒ කට්ටියට සම්පූර්ණම ලාභයක් වෙන්නේ ආයතනයකට. මොකද ඔයා හිතන්න දැන් ඔයා ඉන්නේ කෑගල්ලේ නැත්තම් ඔයා ඉන්නේ නුවර කියලා හිතන්නකෝ. ඔයා හිතන්න ඔයා ඉන්නේ ගම්පහ නැත්තම්. මෙහෙම ඔයා මේ ලොකේෂන් එකේ ඉන්නවා නම් ඔයා ගම්පහ, ඔයා කොහේ හරි ගණේ මුල්ලේ හරි කොහේ හරි ගෙදරක ඔයා දැන් මේ සබන් ඇසුරුම් කරනවා කියලා හිතන්නකෝ. හරි, ගම්පහ ඒ දිස්ත්‍රික්කයේ බලන නියෝජිතයා තමයි එයාට අවශ්‍ය කරන ක්වොන්ටිටිය තමයි කම්පැනිට ඕඩර්ස් එක දාලා කම්පැනියෙන් තමයි යාට ඇප්රූවල් එක දෙනවා. ඔයාටත් ඇප්රූවල් එක දෙනවා කම්පැනියෙන්. වෙන්න මේ අහවල් කෙනාට වෙන්න මෙච්චර ක්වොන්ටිටියක් දෙන්න කියලා. ඉතින් ඒ වෙලාවට ගෙදරට ඇවිල්ලා ක්වොලිටි එක පරීක්ෂා කරලා තමයි කට්ටිය හැමදේම ගන්න.
නැත්නම් ආවට ගියාට ගන්නෙ නැහැ. හරිද? ඒ වගේම මේ ඇග්‍රීමන්ට් වල ගිවිසුම අනුකූලව මේ හැමදේම අපි YouTube එකේ අපි මේ YouTube නාලිකාව තුල අපි කියන නැහැ. ඒ අදාළ කට්ටියට ඒ සියල්ල දැනුවත් කරනවා. සියල්ල පුහුණුවීම් ලබා දෙනවා. සියල්ල ක්වොලිටියට හදන හැටි, මේ දේවල් ක්වොලිටියට කරන හැටි, සියල්ල ඒ ආයතන වලින් ඒ කට්ටියට සම්පූර්ණ ට්‍රේනින් එකක් දෙනවා. නැත්නම් ආවට ගියාට මේ අද මේකට සම්බන්ධ වුණා කියලා හෙට ඉඳන් මේ කොළ ටික ගෙනාවා, මේ පොලිතින් ටික ගෙනාවා, මේ බොක්ස් ටික ගෙනාවා, මේකට දාන්න, මේකට ඇසුරුම් කරන්න කියලා නෙමෙයි දෙන්නේ. හරිද? මේ හැමදේම ට්‍රේනින් කරලා අපි මොකද ඒක තමයි අර කිව්ව මතක නැද්ද ඔය කට්ටියට මේ වීඩියෝස් වල අපි දාලා තිබ්බා. සහභාගී වෙනවා නම් පුළුවන් තරම් කණ්ඩායම් ඔස්සේ සහභාගී වෙන්න කියලා. අන්න ඒ දේ අනුව තමයි අපි දාලා තිබ්බේ. ඉතින් අදාළ ට්‍රේනින් කරලා තමයි ඒවට මේ වගේම පැනල්ටි වදිනවා. මේවා හරියට වෙලා නැත්නම් ඒවට වැටුප් කපා හැරීම් සිද්ධ වෙනවා. ඒ වගේ ලොකු දේවල් ටික ලස්සනට ආයතනයක් තුල වැඩ කරනවා සමානව ගෙදර ඉඳන් වැඩ කරන්න තියෙන්නේ. ඉතින් මම කැමති මෝඩ කමෙන්ට් දාන්න නැතුව ලස්සන කමෙන්ට් දානවා නම් මොකද කමෙන්ට් දානවා නැත්නම් කමෙන්ට් දාන්න අවශ්‍ය නැහැ. ඇත්තටම ඔකට කැමති නම් මේ රැකියාව අවස්ථාවකට ජොයින්ට් වෙන්න. ඉතින් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක්ට යන්න තියෙන තැනක් පලක් වෙන එක තමයි කමෙන්ට් එකකින් සාමාන්‍ය වෙන දෙයක් දන්නේ නැතුව. සාමාන්‍යයෙන් අපි පැකේජ් එකක් මිලදී අරගෙන හරි පැකේජ් එකක් විකුණලා හරි යම් කිසි තැනකදී SL job topic එකෙන් පැකේජ් විකුණලා තියෙනවා නම් ඒ ගැන අපිට දැනුවත් කරා නම් අන්න එතනදී අපි පිළිගන්නවා. අපි මොකද අපි මේක කිසිදු මුදලක් 100%ක් කිසිදු මුදලක් අය නොකර තමයි අපි මේක කට්ටිය ලබා දෙන්නේ. ඉතින් ඒ වගේම කියන්න කැමති අද පොඩ්ඩක් කයිය ගැහුව වැඩි වෙනවා. ඒ කයිය ගැහුව ඉතින් ඔයාලා සතුයි මේ channel එක දිගටම අපි කරගෙන යනවාද කියන එක, රැකිය අවස්ථා අපෙන් ලබා ගන්නවද කියන එක සහ ඒක අතර කර ගන්නවද කියන එක ඔය කට්ටිය අතේ තියෙන. ඉතින් අපිට පුළුවන් ඉතින් අපි මොකද සහයන කාලේ නවත්තලා තිබිලා ආය පටන් ගත්තේ කොට රැකිය ලබා දෙන්න. ඉතින් කීප දෙනෙක්ගේ හැසිරීම් රටා අනුව අපිට සිද්ධ කියන්නේ වෙනවා එක්කෝ මේක නතර අපිට වීඩියෝස් දාන්න නැතුව ඉන්න, මේ වගේ රැකිය අවස්ථා නොදී ඉන්න. ඉතින් මේකේ අපිට ඇති ප්‍රතිලාභයක් නැහැ. ඉතින් ඒ තුලදී ඔයාලා දන්නව ඇති සාමාන්‍යයෙන් මේ රැකිය අවස්ථාවකට යොමු වෙනවා නම් ඔයාට යොමු වෙච්ච කට්ටිය දන්නවා ඇති, යොමු වෙච්ච අය දන්නවා ඇති. අපි ඉදිරියට ගේන්නම් වීඩියෝ එකක්. දැන්ට අපි දුන සබන් රැකිය අවස්ථා කරන අයගේ වීඩියෝස් ටිකක් ඒ කට්ටිය කටිම කට්ටිය අහලා බලන්න. මේවට සම්බන්ධ වුණේ කවුද, කොහොමද සම්බන්ධ වුණේ කියලා. අපි සම්බන්ධ වුණ හැම දෙනාගේ මේ 75 දෙනාගේ වීඩියෝ එකක් ඔය කට්ටියට ගියක් දෙන්න. බලන්න එතකොට කොහොමද SL job top නාලිකාවේ අපේ වැඩ අපි කරේ කොහොමද කියලා ඔයාලට තේරෙයි. ඒ වගේම අද මම වීඩියෝ එකෙන් ඔයාලට කියන්න ආවේ ඔයාලට තවත් රැකිය අවස්ථාවක් තියෙනවා. මේ රැකිය අවස්ථාව ඇත්තනම මතකද අපි ඔය කට්ටියට සෝය ඇසුරුම් අවස්ථාව දුන්නා. පළවෙනි වීඩියෝ එකේ අපි දුන්නා සෝය ඇසුරුම් අවස්ථාවක්. අන්න මේ සෝය ඇසුරුම් අවස්ථාවේ තවත් වේකන්සි ටිකක් තියෙනවා. තවත් අවස්ථා ටිකක් තියෙනවා. මොකද කලින් සෝය ඇසුරුම් අවස්ථාවට දීපු කට්ටිය තුලදී ඒ අයගෙන් තවත් ප්‍රමාණයක් බද ගන්න. හැබැයි මෙතනදී ඒ සෝය ඇසුරුම් ලබා දුන්න ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක්. මම කිව්වා කට්ටිය ලංකාවේ ප්‍රසිද්ධම ආයතනයක තමයි මේ සෝය ඇසුරුම් ලබා දෙන්නේ කියලා. ඉතින් ඒ කට්ටියට ඒ ක්‍රමවේදය සාර්ථක වුණා. ඒ ක්‍රමවේදය සාර්ථක වීමත් සමග ඉතින් තීරණය කරා තවත් ප්‍රොජෙක්ට්, ඒ කියන්නේ කට්ටිය තවත් ව්‍යාපාරික අවස්ථා ටිකක් ඔයාලට ලබා දෙන්න තීරණය කරා. ඉතින් විවිධ මෙතනදී ඔයාලට එම ආයතනය තුල තියෙන විවිධ කුළු බඩු වර්ග වගේ දේවල් වල ඔය කට්ටිය ඇසුරුම් කරන කටයුතු සහ ඒ කට්ටියගේ තවත් විවිධ නිෂ්පාදන කීපයක ඇසුරුම් අවස්ථා ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඇසුරුම් අවස්ථා තුලදී තවත් 100කට මේක බදවා ගැනීම හැකියාව තියෙනවා අපිට. ඉතින් ඒ හින්දා කැමති කට්ටිය ඉන්නවා නම් ඒ සම්බන්ධව ඔය කට්ටිය රෙජිස්ටර් වෙද්දී රෙජිස්ටර් වෙන ෆෝම් එකේ දාලා තියෙයි. රෙජිස්ටර් වෙනකොට දාලා තියෙයි. ඒ ලින්ක් එකෙන් ගියාට පස්සේ මොන අවස්ථාවක්ද මේකේ මොනවද කරන්න තියෙන්නේ කියලා ඔකට බලා ගන්න පුළුවන්. අන්න එතන ගිහිල්ලා රෙජිස්ටර් වෙනකොට තමන් කැමති නම් ඒ දෙයට ඔයාලට එකතු වෙන්න පුළුවන්. මෙතනදී මතක තියාගන්න මෙතනදී එක දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපි දැන් අතන සෝයා කිව්වනම් සෝයා විතරනේ තිබ්බේ. මෙතන සෝයා විතරක් නෙමෙයි. මෙතන විවිධ දේවල්. ඒ කියන්නේ මෙතන හැබැයි ගොඩාක් සෞඛ්‍ය ආරක්ෂිතව බලලා තමයි මේ කට්ටිය බදව ගන්න. මොකද මෙතන තියෙන්නේ උම්බලකට සම්බෝල වගේ දේවල්, ඒ වගේම විවිධ ඊස්ට් වර්ග, ඊට පස්සේ ඊස්ට් පැකට් කරන දේවල්, ඒ වගේම ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේකට සම්බන්ධ වෙද්දී ඔයාලගෙන් සම්පූර්ණම අර ස්ථිර පදිංචියේ ඉන්නවද කියන දේ සනාථ කරනවා. ඉතින් ඒව සනාථ කරගෙන තමයි මේ රැකියාව ලබා දෙන්නේ. අර රෙජිස්ටර් වෙද්දී මතක තියාගන්න තමන් ස්ථිර පදිංචියක ඉන්නවා නම් ස්ථිර පදිංචි සහතිකයක් දෙන්න පුළුවන් නම් පමණක් රෙජිස්ටර් වීම සිද්ධ කරන්න. එහෙනම් ඉතින් ඒ වගේම මම අර කිව්ව දේ මතක තියාගන්න හැමෝම මේ වීඩියෝ එක වගේම තවත් අපිට රැකියාව අවස්ථා දෙන්න පුළුවන්. ඉතින් රැකියාව අවස්ථා දෙන්නේ 100% නොමිලේ. ඒ වගේම ඉතින් මේ විදිහට රැකියාව අවස්ථා ගන්නවද නැද්ද කියන එක ඔයාලා තීරණය කරන්න. ඊළඟ ඉතින් හැමෝටම ජය වේවා. සුබ දවසක් හැමෝටම.